ඒ වෙච්ච දේ ඇත්තටම ඩ්‍රාමා එකේ මැද තියෙනවා. ඒ ඩ්‍රාමා එකේ මැද තියෙන කෑල්ල තමයි මම ඇත්තටම මුල් ඔඩිෂන් එකෙත් කරේ. වැඩිම ආඩම්බරයකින් ඉන්න නිකන් මුණත් බැලුවේ නෑ මගේ දෙපාරයි මුණ බැලුවේ. අභිෂේක් අභිමානයෙන් ඉන්න අභිෂේක්. අභිමානයෙන් ඉන්න අභිෂේක්ටත් මොන හරි කියන්න ඇති. එයා කල්පනා කරනවා දැන් අර පැත්තට නාට්‍යයේත් ඉන්නවා මේ පැත්තෙත් ඉන්නවා. ඉතින් මම නම් කියන්නේ ඉතින් ඔයා දැන් හොඳම වෙලාව තාප්පෙන් පනින්න කියලා. ඔව් ඇත්තටම මේ මම හරිම ආසාවෙන් කරපු වැඩ දෙකක් දැන් එක පැත්තකට කතා කරන්නේ මාර වැඩක් ඉන්නේ. මේ විස්තර කළා දැන් ඉදිරියට එනවනේ එතකොට කතා කරන්න. සලාම් ධනංජයගේ වැඩේ කිව්වොත් මේ මම ඒක පටන් ගත්ත විදියට හරි ආසයි කියන්නේ මේ මම ඊට කලින් දවසේ මගේ යාළුවට කිව්වා ලංකාවේ ඔඩිෂන් වෙන විදිය කියන්නේ ගිහපු ගමන් අපිට දෙනවා ස්ක්‍රිප්ට් එක මොන හරි දෙනවා ඊට පස්සේ මුළු කතාවම කියලා ඇක්ට් කරන්න කියලා ලෙවලෙම කරනවා. මම මගේ යාළුවට කිව්වා මේ කොහොමද බං එහෙම කරන්නේ ඉතින් මෙහෙමයි අපිට ලැජ්ජ හිතෙන එක තියෙනවනේ එහෙම කියලා. ඔඩිෂන් එකට ගිහිල්ලා අන්තිමට මාව අරගෙන ඒ වෙච්ච දේ ඇත්තටම ඩ්‍රාමා එකේ මැද තියෙනවා. ඒ ඩ්‍රාමා එකේ මැද තියෙන කෑල්ල තමයි මම ඇත්තටම මුල් ඔඩිෂන් එකෙත් කරේ. ඉතින් මම ඒකම තමයි මම හරිම ආසාවෙන් මේ වැඩේ කරේ. ඒක යද්දි බලාගෙන පුළුවන්. ඒක පස්සේ හොයාගත්ත ඒක මෙයා දැනගෙන තමයි ආවේ කියලා. ඉතින් ඒ වගේ පොඩි පොඩි එහෙම පොඩි වංගු තියෙනවා අභිෂේක්ගේ. නමුත් ඉතින් වැඩේ හොඳට කරා කොහොම හරි. පොඩි දෙයක් කියන්න. ඔව්. ඒක මම අභිෂේක් ගැන ඔයා ගැන කියන්න ඕනේ දැන්. මම පළවෙනි දවසේ ෂූට් එකේ වෙලාවේ මම අභිෂේක්ත් එක්ක තමයි තිබ්බේ ෂොට් එක. ඔය ස්ක්‍රීන් එකේ ඔයගොල්ලෝ දකින්න නැති ඔය තාපින් පනින්න එක. ධනංජයත් ඉතින් පර්ෆෙක්ෂනිස්ට් කියන්නේ පර්ෆෙක්ෂනිස්ට්. මම හිතන්නේ 500 සැරයක් හරි ඕක කරන්න නැති. පනිනවා. ඒ කියන්නේ ධනංජය ජීවිත කාලෙම තාප්පෙන් පැනලාදී 500 වාරයක්. ඒක හරි. ඒක ඇත්ත. ඒ පුරුද්දට තමයි ඔය නම තිබ්බේ. හැබැයි ඒ උනන්දුව එක වෙලාවකවත් අභිෂේක් නිකන් එපා වෙලා ඇත්තට මම ධනංජයටත් කෝල් කරලා කිව්වා මේ වගේ කට්ටිය හරි very rare you find. ඒ කියන්නේ කිසි සතුටින් කරා හරි දුවන්න දයි අයම දුවන්න දයි දුවන්නද ඒ කියන්නේ ඒක මාර උනන්දුවක්. වෙලාව නෑ ඒක අපේ. මේ පොඩි අසංක එක දෙයක් විතරක් කියන්න මම ඇත්තටම සතුටු